ඔබට විතරයි බය නැතුව ගෙදරකට යන්නට පුළුවන් දැන්. මොකද වෙන කිසිදු පක්ෂයකට යන්නට බෑ. මොන පක්ෂෙ ගියත් මොනවා හරි ආඩපාඩි තියෙනවා. ඉතින් අපේ පක්ෂෙට මුකුත් කියන්න දෙයක් නැහැ. කියන්න දෙයක් තිබුණා නම් ඒ කියන්න තියෙන දේවල් ඔක්කොම සුද්ධ කරලා දීලා තියෙන්නේ. අපි නිර්මල පක්ෂයක් හැටියට අපිට දූෂණ චෝදනා නැහැ. සර්ව ජන බලයේ මේ ප්‍රාදේශීය නායකත්වයේ හැටියට ඔබට ඊටම ආඩම්බරයෙන් තමන් ගැන විශ්වාසයෙන් බය නැතුව යන්නට පුළුවන්, ගිහිල්ලා කතා කරන්නට පුළුවන්. මේ ආරම්භෙන්නේ නව සැබෑ ජාතික පුනරුද්දේ. අන්ද කාඩ්පත් 85ක් සමග සර්වජන බලය පක්ෂයෙන් පුත්තලම මහනගර සභාව සඳහා තරඟවදින අපේක්ෂිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉසේ සඳහන් කළේ සැකකාරිය සන්තකයේ තිබී පළාත් පාලන ඡන්දය සඳහා පුත්තලම තේරීම් බාර නිලධාරීන් නිකුත් කරන ලද ඡන්ද කාඩ්පත් එලෙස සොයාගත් බවයි. පුත්තලම රත්මල්යාය ප්‍රදේශයේදී පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් සහ පොලිසිය කළ ඒකාබද්ධ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අකවානුවේ උතුරු බෙද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි එස්.එම්. රංජිත් මහතාගේ පෞද්ගලික ලේකම්වරයාට වැටුප සමග ලබා දී තිබූ ඉන්ධන දීමනාව අභිබවා නීති විරෝධී ලෙස ඉන්ධන ලබා ගැනීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර තිබුණා. ඒ අනුව විත්තිකරුවන් දෙදෙනාට බරපතල වැඩ සහිත වසර 16ක් මැගින් සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඔබට විතරයි බය නැතුව ගෙදරකට යන්නට පුළුවන් දැන්. මොකද වෙන කිසිදු පක්ෂයකට යන්නට බෑ. මොන පක්ෂෙ ගියත් මොනවා හරි ආඩපාඩි තියෙනවා. ඉතින් අපේ පක්ෂෙට මුකුත් කියන්න දෙයක් නැහැ. කියන්න දෙයක් තිබුණා නම් ඒ කියන්න තියෙන දේවල් ඔක්කොම සුද්ධ කරලා දීලා තියෙන්නේ. අපි නිර්මල පක්ෂයක් හැටියට අපිට දූෂණ චෝදනා නැහැ. සර්ව ජන බලයේ මේ ප්‍රාදේශීය නායකත්වයේ හැටියට ඔබට ඊටම ආඩම්බරයෙන් තමන් ගැන විශ්වාසයෙන් බය නැතුව යන්නට පුළුවන්, ගිහිල්ලා කතා කරන්නට පුළුවන්. මේ ආරම්භෙන්නේ නව සැබෑ ජාතික පුනරුද්දේ. අන්ද කාඩ්පත් 85ක් සමග සර්වජන බලය පක්ෂයෙන් පුත්තලම මහනගර සභාව සඳහා තරඟවදින අපේක්ෂිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉසේ සඳහන් කළේ සැකකාරිය සන්තකයේ තිබී පළාත් පාලන ඡන්දය සඳහා පුත්තලම තේරීම් බාර නිලධාරීන් නිකුත් කරන ලද ඡන්ද කාඩ්පත් එලෙස සොයාගත් බවයි. පුත්තලම රත්මල්යාය ප්‍රදේශයේදී පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් සහ පොලිසිය කළ ඒකාබද්ධ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.